ඒ කියන්නේ මට අර ෆොටෝග්‍රැෆි කරන අයියා කෙනෙක් ඉන්නවා. Yeah boy. එයා මම පහෝදා අතක ෂූට් එකක් දාගෙන හිටියා. ඊට කලින් දවසේ මම ලෙක්චර්ස් යන්නේ අඩුවෙන් ගොඩක් කැවෙන්නේ නැහැ. ඒ ගියාම ඉතින් මොනවා හරි චාටර් වැඩක් කරනවාමයි මට. නේ ඊට පස්සේ ඒකද යන්නේ නැත්තේ. නේ යන්නෙත් නෑ ලේසියෙන් මම. ඊට පස්සේ දවසක් එයා මට වොයිස් මැසේජ් එකක් ගල්ලා මම හිතලා මොනවා හරි අඳු මොනවා හරි කතා කරගන්න ඕනි දෙයක් වෙන්නේ නැති කියලා මේ මං ඇහුවා වොයිස් මැසේජ් එක. අදයා වොයිස් මැසේජ් එක එවුවා නම් ඊළඟ දවසේ අත් එක ෂූට් එකක් තියෙනවා. ඔව් ඒ හින්දා මම ඉතින් අර අච්චර කලබලස්සේ වොයිස් මැසේජ් එක ඇහුවා. Oh my god. Wow. මේ හිමීට ඇහුවම දැන් චුට්ටක් කරලා යනකම් ඇහුන්නේ නැහැ මොකුත්. මං හිතුවා අඩු කරලානේ ඒතකොට එයා කතා කරන්නේ හිමින් වෙන්නේ නැති කියලා මං වැඩි කරා සවුන්ඩ් උඩරිම. වැඩි කරලා චුට්ටක් ගලා යනකම් ඇහුන්නේ නැහැ. ඊට පස්සේ ටිකක් ගලා ගිහින් ගෑනු කෙනෙක් බෙරි අඳනවා. ඒ ගෑනු ටික ලමම දැන් ආඩ් කරනවා. බේරියන් දෙනා කියන මරන්න හදනවා. මගේ පුංචි මනසට එච්චර දෙයක් තේරුම් ගන්න බෑ.